දැන් මේක කිව්ව ගමන් ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණටත් නැති අමාරුවක් මට මොකටද කියලා වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේකට මම දෙන උත්තරය අනුව මම කියන්නේ ලංකාවේ රාජ්‍ය ආයතන වලයි පුද්ගලික අංශයේ තියෙනවා අපි එකට කියනවා ગેප් එකක් තියෙනවා. ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් ગેප් එකක් තියෙනවා. ඒ කියන්නේ කවුරුත් දන්නවා රජයේ අංශයේ වැඩ කරන සේවකයන්ට ලැබෙන අඩු වැටුප්. ඒ නිසා මොකද වෙන්නේ මේ තොරතුරු තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් රජයේ සේවකයෝ කියලා කියන්නේ ඊටාම අඩු දැනුමක් තියෙන අඩු වැටුප් තියෙන අඩු ප්‍රවීණතාවයක් අඩු සාක්ෂරතාවයක් තියෙන කට්ටිය. ඒතර බොහෝ විට මේ වගේ වැරදි වෙන්න පුළුවන්. කලිග ආණ්ඩුවලත් ඒව වුණා මේ ආණ්ඩුවෙත් වුණා. ඒතකොට අපි කළ යුතු පළවෙනි දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෝ හැටියට ඒ පිළිබඳව ඉවසීමෙන් කටයුතු කිරීම. ඒ කියන්නේ පළවෙනියෙන්ම පරීක්ෂණයක් කරනකම් ඉවසීම. හැබැයි අපිට පරීක්ෂණයක් කරනකම් ඉවසිල්ලක් නැහැ. අපි පරීක්ෂණයට ඉස්සෙල්ලා අපි පරීක්ෂණ කරනවා. ඒකේ තේරුම තමයි අර මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි ඇත්ත වශයෙන්ම විපරීතයෝ. ඒ කියන්නේ මේ වගේ ලංකාවේ විපක්ෂයේ ඉන්න බොහෝ දෙනාව මම සලකන්නේ මේ කාලේ විශේෂයෙන් විපක්ෂය කියන්නේ හැමෝම නෙවෙයි. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස ඉන්නවා, රනිල් වික්‍රමසිංහ ඉන්නවා. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා විපක්ෂයේ ඇවිල්ලා හැම දෙයකටම කඩාපනින්නේ නැහැ. හැබැයි දැන් මේ කඩාපනින අයංගල් තේරුම් කරන්න සාමාන්‍ය මිනිසුන්ට මම මෙහෙම කියන්නම්. ඔය ලංකාවේ ඉන්නව නේද පිරිමි ගෑනුන්ට සැප දෙනවා කියලා අදහසක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙනවා මේ ඒ සැප කියලා වචනයක්. පිරිමි දන්නවා ඒක. පිරිමි තව පිරිමියෙකුට උගන්වන්නේ අහනවා මේ සැප දෙන්නේ කොහොමද අර මේ වීඩියෝත් තියෙනවා. ලංකාවේ සිංහල සමාජයේ තියෙනවා. මම දැක්ක YouTube වල තියෙනවා. පිරිමියෙකු නිවැරදිව ගැහැණියෙක් සතුටු කරන්නේ කෙසේ. මම දකින්නේ මේ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ ගැටලුවත් රජයෙන් පරීක්ෂණයක් කළා නැත්නම් තුන්වෙනි පාර්ශ්වයක් විසින් පරීක්ෂණයක් කළා නැත්නම් පිටරට ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා ඒකේ තොරතුරු ඒ කියන්නේ හරි තොරතුරු එන්න ඉස්සෙල්ලා අපි ඒ පිළිබඳව අපි ප්‍රතිපතාන්තර ඉදිරිපත් කිරීම කියලා කියන්නේ ගෑනුන්ට බලහත්කාරයෙන් සැප දෙන්න යන පිරිමියෙක් වගේ කෙනෙක් තමයි ඒ වගේව කරන්න කියන එකයි මගේ අදහස.